වීඩියෝකට යන්න කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. මේක නිකම්ම බලලා අතහැරලා දාන තවත් එක වීඩියෝ එකක් නෙවෙයි. මම මේ කතා කරන්නේ ලෝකේ තියෙන අමු යථාර්ථය ගැන. ඔයා මේ වෙලාවේ ඉන්නේ ഘോഷාකාරී අවධානය විසිරුණු තැනක නම් දැන්ම මේ වීඩියෝ එක නවත්තන්න. මේ වචන ඔයාගේ මනසට කාවදින්න නම් වටේ තියෙන හිස් ഘോഷාවෙන් ඔයා මිදෙන්න ඕනේ. මේකට සවන් දෙන්න ඕනේ හුදකලාවේදී. එහෙම නැත්තම් මේකෙන් ඔයාට කිසිම පළක් නැහැ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාගේ හෙඩ්සෙට් එක දාගන්න. ලෝකේ තියෙන හැමදේම අමතක කරන්න. ඔයාගේ මනස හිස් කරගන්න. එහෙම කරන්න සූදානම් විතරක් සවන් දෙන්න. අද සමාජයේ මිනිස්සුන්ට හැදිලා තියෙන ලොකුම ලෙඩේ මොකක්ද කියලා දන්නවද? උණවත් කැස්සවත් වෙන මොකක්වත් නෙවෙයි. අද මිනිස්සුන්ගේ ඔළුවට හැදිලා තියෙන ලොකුම ලෙඩේ තමයි අනිත් අය කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා දවසට කොච්චර වෙලාවක් නාස්ති කරනවද කියලා අනිත් අය කරන දේවල් දිහා බලන් ඉන්න. අනිත් මිනිස්සු මොනවද හිතන්නේ? අනිත් උන් මොනවද කියන්නේ? අනිත් උන් මොනවද අඳින්නේ කියලා හිතා අද ගොඩක් අය තමන්ගේ මුළු ජීවිතේම ගෙවනවා. තමන්ගේ ගමන යන්න ඕන මිනිස්සයා, තමන්ගේ සටන කරන්න ඕන මිනිස්සයා පාර අයිනට වෙලා අනිත් උන් යන දිහා බලාගෙන අත්පුඩි ගහනවා. නැත්තම් විවේචනය කරනවා. මම අද ඔයාට එක දෙයක් කියන්නම්. ඔයාගේ ජීවිතේට අනිත් අය කරන කියන හිතන කිසිම දෙයක් සත පහකටවත් වැඩක් නැහැ. ඒක අමු හිස් වැඩක් නැති දෙයක් විතරයි. වැදගත් වෙන්නේ එකම එක දෙයයි. ඒ ඔයා විතරයි. පොඩි කාලේ ඉඳන් අපිට කතන්දර කියලා දීලා ෆිල්ම් පෙන්නලා අපේ ඔළුවට දාලා තියෙන්නේ අපි කරදරයක වැටුනම කවුරු හරි වීරයෙක් ඇවිත් අපිව බේර ගන්නවා කියලා. වෙලාව ආවම යාළුවෙක් උදව් කරයි කියලා. නැත්තම් වාසනාව පෑදෙයි කියලා. ඒ හැම දෙයකම මිනිස්සු බලන් ඉන්නවා. හැබැයි යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. ගොඩක් කටුකයි. ඔයාගේ බිස්නස් එක කඩාගෙන වැටිලා ඔයාගේ අතේ සතේ නැති වෙලා ඔයා අඳුරේ තනි වුණු දවසට ඔයාව බේරගන්න කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. කවුරුත් එන්නේ නැහැ. ඔයාගේ වේදනාව දැනෙන්නේ ඔයාට විතරයි. ඔයාගේ ප්‍රශ්නේ විසඳන්න ඕනෙත් ඔයාම විතරයි. ඔයාට ඔයා හැර මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් නැහැ කියන එක අමාරුවෙන් හරි අදම පිළිගන්න. ඒක පිළිගත් දවසට ඔයාට තේරෙයි නිදාසට කරුණු කියන එක කිසිම තේරුමක් නැහැ කියලා. අනිත් අය ගැන හොයන එක නවත්තලා කරුණා කරලා ඔයා ගැන අවධානය යොමු කරන්න. ඔයාගේ ජීවිතය ගැන, ඔයා යන ගමන ගැන, ඊටත් වඩා ඔයත් එක්ක තියෙන සම්බන්ධය ගැන අවධානය යොමු කරන්න. ගොඩක් මිනිස්සු Tamanටම වෛර කරනවා. තමන්ගේ අතින් වැරද්දක් වුණාම, පරාද වුණාම ඒ මිනිස්සු Tamanටම සාප කරනවා. හැබැයි ඔයාව බේරගන්න කවුරුත් එන්නේ නැත්තම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේම හොඳම මිතුර වෙන්න ඕනේ. ඔයා වැටුණු වෙලාවක ඔයාගේ පිටට තට්ටු කරලා නැගිටපන්. අපි ආයෙ ගේම ගහමු කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඔයාටම විතරයි. බාහිර ලෝකෙ වීරය හොයන්න එපා. අර කවුරුත් නොදකින අඳුරේ තනියම හුදකලා සටනක් කරලා තමන්ගේම අලුමතින් නැගිටින ඔයාගේ කතාවේ වීරයා ඔයාම වෙන්න. අදින් පස්සේ අනිත් අය දිහා බලලා දුක් වෙන එක, කවුරු හරි උදව්වට එයි කියලා බලන් ඉන්න එක සම්පූර්ණයෙන්ම නවත්තන්න.
ඔබට ඔබ හැරවෙන කිසිවෙක් නෑ. ඒක තමයි ඇත්ත. කවුරුහරි එනකම් බලන් ඉන්න. තමන්ගේ හෙවණැල්ලටත් බය දුර්වලයෝ මේ කඳවුරට අවශ්‍ය නෑ. ඔයාගේ ජීවිතයට ඔයාව බේරගන්න කවුරුත්ම ඉන්නේ නෑ. ඔයාගේ දුර්වලකම මරා දාන්න. Kill your weakness.